මේ ඉන්නේ බොබ්, මේ ඉන්නේ ඇලිස්. බොබ් ඇලිස්ට මැසේජ් යවනවා, ඇලිස් බොබ්ට රිප්ලයි කරනවා. දැනට මෙයාලට අවුලක් නෑලු. එතකොට මේ ඉන්නේ ඔස්කා. ඔස්කට පුළුවන් නම් මේ දෙන්නගේ මැසේජ් බලන්න. අන්න එතනදී මේ දෙන්නට අවුලක් වෙනවා. කොහොමුණත් ඔස්කා වගේ තර්ඩ් පාර්ටි එකකට මේ දෙන්නගේ මැසේජ් බලන්න ලීසි නෑ. හැබැයි කොහොම හරි බැලුවොත් මේ දෙන්නට කරන්න පුළුවන් වැඩක් තමයි ඔස්කට කියෙව්වට තේරෙන්නේ නැති විදියට මැසේජ් යවන එක. එතකොට මේ මැසේජ් එක කියෙව්වට තේරෙන විදියට තියෙන්නේ බොබ්ටයි ඇලිස්ටයි විතරයි. මෙතනදී කරන්නේ මැසේජ් එක හංගල යවනවා වගේ දෙයක්. මෙන්න මේකට අපි කියන්නේ එන්ක්‍රිප්ෂන්. එහෙම නැත්නම් গুপ্ত ඝාතනය කියලා. මේක අද ඊයේ ආපු කන්සෙප්ට් එකක් නෙමෙයි. ලෝක යුද්ධය එතකොට ඊටත් එහා අතීතේ රෙන කන්සෙප්ට් එකක්. ඔයාලා සර්ච් එකක් කරලා බලන්න මේකේ කතාව මොන වගේද කියලා. ඒ වගේම මම ඔයාලට රෙකමන්ඩ් කරන මූවි එකක් තමයි The Imitation Game කියලා කියන්නේ. මෙතනදී ඉස්සරහට යන්න කලින් අපි ඉගෙන ගන්න ඕන වචන වගේක් තියෙනවා. එතනින් දෙකක් තමයි plain text. එහෙම නැත්නම් සරල පෙළ සහ cyber text. එහෙම නැත්නම් කේතිත පෙළ කියලා කියන්නේ. සරල පෙළ කියන්නේ කියවලා අපිට අවබෝධයක් අරගන්න පුළුවන් සාමාන්‍ය ටෙක්ස්ට් එක. කේතිත පෙළ කියන්නේ කියුවට තේරෙන්නේ නැති නිකම්ම නිකන් අකුරු ගොඩක්. ඒ කියන්නේ මෙතනදී අපි සරල පෙළ කේතිත පෙළ බවට පත් කරන එක තමයි গুপ্ত ඝාතනයේදී වෙන්නේ. ඒ වගේ මේක අනිත් පැත්ත. එහෙම නැත්නම් গুপ্ত විකේතනයේදී වෙන්නේ කේතිත පෙළ සරල පෙළ බවට පත් කරන එක. කලින් වචන වගේම තව ගොඩක් වැදගත් කන්සෙප්ට් එකක් තමයි මේ යතුරු නැත්නම් කී කියලා කියන්නේ. ඒක මෙහෙමයි. අපි හැම වෙලාවෙම එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් වැඩ දෙකේදී විශේෂ ටෙක්ස්ට් එකක් පාවිච්චි කරනවා. ඒකට තමයි මේ යතුරු කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් යතුරක් මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා. මේ යතුරු කියන ටෙක්ස්ට් එකේ ඕනම වර්ගයක අනුලක්ෂණ ඇතුළත් වෙන්න පුළුවන් වගේම මේක ස්ථිරව පවතින නැති දෙයක්. කී එකේ වැඩේ තව පොඩ්ඩක් ක්ලියර් වෙන්න අපි පොඩි එක්සැම්පල් එකක් බලමු. එක්සැම්පල් එකට මම ගන්න පරණ එන්ක්‍රිප්ෂන් ටෙක්නික් එකක්. මේකට කියනවා shift cipher නැත්නම් caesar cipher කියලා. මේකෙදි වෙන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ හැම අකුරටම බිංදුවේ ඉඳන් නම්බර්ස් දෙන එක. එතකොට Z කියන අකුරට හම්බ වෙන්නේ 25 කියන නම්බර් එක. අනිත් එක තමයි මෙතනදී ඉංග්‍රීසි කැපිටල් සහ සිම්පල් අකුරු වල ભેදයක් නැහැ කියලා තමයි සලකන්නේ. දැන් අපිට ඕනේ කැප් කියන වචනයට අදාළ සයිපර් ටෙක්ස්ට් එක හොයන්න. මතකයි සයිපර් කියන්නේ කියුවට තේරෙන්නේ නැති ටෙක්ස්ට් එක. මේකෙදි වෙන්නේ කැප් කියන වචනේ තියෙන අකුරු වල නම්බර්ස් ටික අරගෙන පොඩි ඉක්වේෂන් එකකට දාලා වෙන වෙනම නම්බර්ස් ටිකක් හොයාගන්න එක. ඒ කියන්නේ කැප් කියන වචනේ තියෙන අකුරු තුනට අදාළ වෙනත් අකුරු තුනක් තමයි හැදෙන්නේ. ඒකට අපි ගන්න ඉක්වේෂන් එක තමයි මෙන්න මේක. මෙතනදී මම k කියලා අගයක් අරගන්නවා මෙයා විචල්‍යයක්. ඒකට මම උදාහරණයක් විදිහට 4 කියන අගය දාගන්නවා. ඒ වගේ මේ k තමයි මම අර කිව්ව key. එහෙම නැත්නම් යතුරු වෙන්නේ. අනිත් එක තමයි මෙන්න මේ mod. මේ mod කියන ඔපරේටර් එකෙන් වෙන්නේ සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවම ලැබෙන ඉතිරිය අපිට අරන් දෙන එක. දැන් අපි කැප් කියන අකුරු තුනේ සයිෆර් අකුරු තුන හොයන්නයි යන්නේ. ඒකට මෙන්න මේ වගේ ඉක්වේෂන් එකට ආදේශ කරලා වෙන වෙනම නම්බර්ස් තුනක් ගන්නවා. පළවෙනි එක C අකුරට තියෙන නම්බර් එක තමයි 2. ඒකට එකතු කරනවා අපේ කී එක. ඒ කියන්නේ මෙතනදී මම අරගත්ත වැලියු එක තමයි 4. එතකොට එකතු 6යි. දැන් 6 බෙදන්න 26න්. එතකොට ඉතුරු වෙන්නේ 6යි. මේ වගේ අනිත් අකුරු වලටත් කරලා නම්බර්ස් අරගන්න. දැන් බලන්න ඒ ආපු නම්බර්ස් වලට මැච් වෙන මෙන්න මේ ටේබල් එකේ තියෙන අකුරු. එහෙනම් ඒ අලුත් නම්බර්ස් වල අකුරු ටික පිළිවෙලට ගත්තම අපිට හම්බ වෙනවා කැප් කියන ප්ලේන් ටෙක්ස්ට් එකට අදාළ සයිපර් ටෙක්ස්ට් එක. ඒ කියන්නේ GEF. දැන් කොහොමද මේක රිවර්ට් කරන්නේ? ඒ කියන්නේ සයිපර් ටෙක්ස්ට් එක පාවිච්චි කරලා ආයෙ පාරක් තිබ්බ ප්ලේන් ටෙක්ස්ට් එක අරගන්නේ කොහොමද? මෙන්න මේ වැඩේට තමයි අපිට গুপ্ত විකේතනේ එහෙම නැත්නම් ඩික්‍රිප්ෂන් ඕන වෙන්නේ. මේ තියෙන්නේ අර අපි කලින් කතා කරපු shift cipher එහෙම නැත්නම් caesar cipher වල ඩික්‍රිප්ෂන් ඉක්වේෂන් එක. පොඩි වෙනසයි වෙලා තියෙන්නේ. කී එක වෙනස් වෙලත් නැහැ. කලින් අපි එකතු කරපු එක දැන් අඩු කරන එකයි කරන්නේ. කලින් එක්සැම්පල් එකේදී අපේ සයිබර් ටෙක්ස්ට් එක උනේ GEF. ඒ අකුරු වල නම්බර්ස් ටිකට මේ ඉක්වේෂන් එක පාවිච්චි කරලා එන නම්බර්ස් වලින් අපිට පුළුවන් අපේ පරණ නම්බර්ස් ටික එහෙම නැත්නම් ප්ලේන් ටෙක්ස්ට් එකේ නම්බර්ස් ටික අරගන්න. මේක ඔයාලා try කරලා බලන්න වැඩේ හරියනවද කියලා. මෙන්න තියෙන homework එකක්. කී එක වෙනස් කරලා එකම ප්ලේන් ටෙක්ස්ට් සයිපර් ටෙක්ස්ට් පාවිච්චි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන් වෙන අලුත් සයිපර් ටෙක්ස්ට් එකක් තමයි එන්න ඕනේ. මේ වගේ කී එක වෙනස් වුණොත් හැදෙන සයිපර් එක ඒ වගේම හැදෙන ප්ලේන් ටෙක්ස්ට් එක වෙනස් වෙනවා. අපි අදාළ නොවන කී එකක් පාවිච්චි කරොත් හරියට එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් වැඩේ වෙන්නේ නැහැ. ඔතනදී මෙහෙම දෙයක් ඔබ්සර්ව් කළාද? අපි ගත්ත shift cipher එක්සැම්පල් එකේදී කී එකට ගත්තේ 4. එතනදී මතකද අපි গুপ্ত ඝාතනයටයි গুপ্ত විකේතනයටයි ගත්තේ එකම යතුරු. ඒ කියන්නේ 4 කියන අගය. ඒ කියන්නේ සමාන යතුරු.
මේ වගේ ටෙක්නික් වලට අපි ලස්සන නමක් කියනවා සමමිතික යතුරු গুপ্ත කේතනය. ඒ කියන්නේ සමාන යතුරු කියන එක. ඒ කියන්නේ গুপ্ත කේතනයටයි গুপ্ත විකේතනයටයි ගන්න එකම යතුරුනේ. බොබ් গুপ্ත කේතනය කරලා ඇලිස්ට මෙසේජ් එකක් යවනවා. ඒක গুপ্ත විකේතනය කරගන්න නම් ඇලිස්ට ඕන වෙනවා බොබ් গুপ্ත කේතනය කරන්න පාවිච්චි කරපු යතුර. ඒ කියන්නේ බොබ්ට සිද්ධ වෙනවා කොහොම හරි ඇලිස්ට මේ යතුරත් යවන්න. හැබැයි යවන මෙසේජ් එකත් එක්කම මේ යතුර යවන එක සේෆ් නෑ. ඒක හරියට අපි දොරක් ලොක් කරලා යතුර දොරේම තියලා ගියා වගේ වැඩක්. ඒ කියන්නේ වෙන විදියකින් බොබ්ට මේ කී එක ඇලිස්ට දෙන්න ඕනේ. එක්ක ගිහින් කියන්න වෙනවා නැත්නම් මේල් කරන්න වෙනවා. කොහොම හරි දුන්නා කියමු. බොබ් මේ කී එක වෙනස් කළොත් ආයි අලුත් කී එක ඇලිස්ට දෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කී එක ලීක් වුණොත් වැඩේ විනාශයි. ඉතින් මේ වගේ ප්‍රශ්න වගේම හොඳ දේවල් තියෙන මෙතඩ් එකක් තමයි සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්. එහෙම නැත්නම් සමමිතික යතුරු গুপ্ත කේතනය කියලා කියන්නේ. කලින් අපි කතා කරපු සමමිතික යතුරු গুপ্ත කේතනයේ තියෙන ප්‍රශ්න ටික අඩු කරන්න හඳුන්වලා දීපු ඊළඟ මෙතඩ් එක තමයි අසමමිතික යතුරු গুপ্ත කේතනය. එහෙම නැත්නම් asymmetric key encryption. අසමමිතික යතුරු গুপ্ත කේතනයේදී වෙන්නේ නමින් කියවෙනවා වගේම සමාන නොවන යතුරු දෙකක් එක්කෙනෙක් ළඟ තියෙනවා. ඒ කියන්නේ බොබ් ළඟත් යතුරු දෙකක් තියෙනවා, ඇලිස් ළඟත් යතුරු දෙකක් තියෙනවා. එක්කෙනෙක්ට තියෙන මේ කීස් දෙකට අපිට පුළුවන් නම් දෙකක් කියන්න. පෞද්ගලික යතුර සහ පොදු යතුර. විශේෂයක් නැහැ. අපි හිතමු බොබ්ගේ එක යතුරක් පෞද්ගලික යතුර වුණොත් එයාගේ අනිත් එක පොදු යතුර. ඇලිස්ටත් කතාව මෙහෙමමයි. හැබැයි මෙතන පොදු යතුර කියන එක ඇත්තටම පොදු නෑ. ඒ කියන්නේ බොබ්ට තියෙන පොදු යතුරයි ඇලිස්ට තියෙන පොදු යතුරයි එකිනෙකට වෙනස්. මෙතනදී අපි හරියටම එකම කෙනාගේ යතුරු දෙක ගැන ඉගෙන ගන්න ඕනේ. දැන් අපි දන්නවා එක්කෙනෙක්ට පෞද්ගලික යතුර සහ පොදු යතුර කියලා යතුරු දෙකක් තියෙනවා. මෙතනදී සරල පෙළක් එහෙම නැත්නම් ප්ලේන් ටෙක්ස්ට් එකක් කෙනෙක්ගේ පුද්ගලික යතුරෙන් গুপ্ත කේතනය කරොත් එයාගෙම පොදු යතුරෙන් තමයි গুপ্ත විකේතනය කරන්නත් ඕනේ. ඒ වගේම ප්ලේන් ටෙක්ස්ට් එක කෙනෙක්ගේ පොදු යතුරෙන් গুপ্ත කේතනය කරලා එයාගෙම පෞද්ගලික යතුරෙන් গুপ্ත විකේතනය කරන්න පුළුවන්. මෙන්න අපේ බොබ් ඇලිස් දෙන්න ඉන්නවා. එතකොට අපි දැනටම දන්නවා එක්කෙනෙක්ට යතුරු දෙකක් ගානේ තියෙනවා. බොබ්ට තියෙනවා එයාගේ පුද්ගලික යතුරයි පොදු යතුරයි. ඇලිස්ට තියෙනවා එයාගේ පුද්ගලික යතුරයි පොදු යතුරයි. එතකොට අනිත් කාරණය තමයි එක්කෙනෙක්ගේ පොදු යතුර තව කෙනෙක්ගේ පොදු යතුරකට සමාන වෙන්නේ නැහැ. හරි. මෙතනදී මතක තියාගන්න ඕනේ තව වැදගත් දෙයක් තමයි කෙනෙක්ගේ පොදු යතුර අනිත් හැමෝම ළඟ තියෙනවා. දැන් මෙතන sannivedanaයට සම්බන්ධ වෙලා ඉන්න බොබ් ඇලිස් දෙන්න. මේ දෙන්නගේ පොදු යතුරු දෙක අසමාන වුණාට බොබ්ගේ පොදු යතුර ඇලිස් ළඟ තියෙනවා. ඇලිස්ගේ පොදු යතුර බොබ් ළඟ තියෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි මේකට පොදු යතුර කියලා කියන්නේ. හැමෝම ළඟ එකම යතුර තියෙන නිසා නෙමෙයි. එක්කෙනෙක්ගේ පොදු යතුර කියන අයිටම් එක අනිත් හැමෝම ළඟ තියෙන නිසා. දැන් අපි හිතමු බොබ්ට ඕනේ ඇලිස්ට යවන්න গুপ্ත කේතනය කරපු පණිවිඩයක්. එතකොට මේක කියවන්න පුළුවන් වෙන්න ඕනේ ඇලිස්ට විතරනේ. ඒ කියන්නේ ඇලිස් ළඟ විතරක් තියෙන යතුරකින් තමයි මේක විකේතනය කරන්න ඕනේ. ඇලිස් ළඟ විතරක් තියෙන යතුර තමයි ඇලිස්ගේ පුද්ගලික යතුර. එතකොට අපි දන්නවා ඇලිස්ගේ පුද්ගලික යතුරෙන් විකේතනය කරනවා නම් ඒක গুপ্ත කේතනය කරන්න ඕනේ ඇලිස්ගේම පොදු යතුරෙන්. ඒ නිසා බොබ් කරන්නේ ඇලිස්ගේ පොදු යතුරෙන් පණිවිඩය গুপ্ත කේතනය කරලා ඇලිස්ට යවනවා. එතකොට ඇලිස් කරන්නේ එයාගේ පෞද්ගලික යතුරෙන් පණිවිඩය গুপ্ත විකේතනය කරගන්න එක. අනිත් පැත්තට වැඩේ කොහොමයි ඇලිස්ට ඕනනම් බොබ්ට গুপ্ත කේතනය කරපු පණිවිඩයක් යවන්න ඇලිස් කරන්නේ බොබ්ගේ පොදු යතුරෙන් පණිවිඩය গুপ্ත කේතනය කරලා බොබ්ට යවනවා. එතකොට බොබ්ට පුළුවන් එයාගේ පෞද්ගලික යතුරෙන් පණිවිඩය গুপ্ත විකේතනය කරගන්න. මේ ක්‍රමෙන් ඔස්කා ළඟ ඇලිස්ගේවත් බොබ්ගේවත් පෞද්ගලික යතුරු නැත්තම් එයාලගේ පණිවිඩ බලන්න විදිහක් නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔස්කා ළඟ කාගේ හරි පොදු යතුරක් තියෙනවා නම් එයාට පුළුවන් গুপ্ත කේතනය කරපු පණිවිඩ අදාළ පුද්ගලයාට යවන්න. උදාහරණයක් ගමු. අපි හිතමු ඔස්කා ළඟ තියෙනවා ඇලිස්ගේ පොදු යතුර. එතකොට ඔස්කාට පුළුවන් ඇලිස්ගේ පොදු යතුරෙන් গুপ্ත කේතනය කරපු පණිවිඩ ඇලිස්ට යවන්න. සමහර විට ඔස්කාට පුළුවන් මේ බොබ් වගේ රඟපාන ගමන් ඇලිස්ට පණිවිඩ යවන්න. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පණිවිඩය යවන ගෙනාව සත්‍යාපනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට මේ බොබ්ම තමයි පණිවිඩය යවන්නේ කියලා ඇලිස්ට තහවුරු කරගන්න විදියක් නැහැ. ඒ කියන්නේ මෙතන සත්‍යාපනය කරන්න විදියක් නැහැ යවන පුද්ගලයාව. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි අංකිතත්සන භාවිතයට එන්නේ.
අංක තත්සන කියලා කියන්නේ පණිවිඩේ යවන ගෙනාගේ පෞද්ගලික යතුර සහ පොදු යතුර පාවිච්චි කරලා යවන ගෙනාව සත්‍යාපනය කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. මේක ඇත්තම අත්සනක් නෙමෙයි. එතකොට මේ යතුරු පාවිච්චි කරලා යවන ගෙනාව සත්‍යාපනය කරන වැඩේ කරගන්න ඕනේ පණිවිඩේ ලබන පුද්ගලයා. ඒ වැඩේට සපෝට් එකක් විදිහට යවන ගෙනා පණිවිඩයත් එක්ක මේ අංක තත්සනත් යවන්න ඕනේ. අපි ඊළඟට බලමු අංක තත්සන හදාගන්න විදිය. අංක තත්සන හදන්න වැදගත් වෙන පියවරක් තමයි මේ පූරණය. එහෙම නැත්නම් හැෂින් කියලා කියන්නේ. මෙතනදී කරන්නේ අපේ පණිවිඩයට අදාළ ඒ වගේම පණිවිඩයට අනන්‍ය වෙනත් ටෙක්ස්ට් එකක් නැත්නම් වෙනත් පාඩයක් ප්‍රතිදානය කරගන්න එක. මෙයා ෆන්ක්ෂන් එකක් අපිට පුළුවන් software එකක් නැත්නම් program එකක් කියලා හිතන්නත්. එතකොට මේකේ වැදගත්කම තමයි අපි ඉන්පුට් කරන දෙයට අදාළව සහ අනන්‍යව තමයි අපේ අවුට්පුට් එක එන්නේ. ඒ කියන්නේ එකම ඉන්පුට් එකට අවුට්පුට් ගොඩක් එන්න බෑ. එකම අවුට්පුට් එක ඉන්පුට් කිහිපයකට එන්නත් බෑ. අනිත් කාරණේ තමයි අපි ඉන්පුට් එකේ අකුරක දෙක නැත්තම් පොඩි වෙනස්කමක් කරොත් ඒක අවුට්පුට් එකට ලොකුවට බලපානවා. ඒ වගේම තමයි මේ වැඩේ රිවර්ස් කරන්න බෑ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් මේ වැඩේදී අපි අවුට්පුට් එක පාවිච්චි කරලා නැත්නම් අවුට්පුට් ටෙක්ස්ට් එක පාවිච්චි කරලා ඉන්පුට් එක අරගන්නේ නැහැ. මේ වැඩේට අපි බලමු පොඩි උදාහරණයක්. මං ළඟ තියෙන ටෙක්ස්ට් එකක් I love you කියලා. එතකොට මේව හැෂ් කරාම අපි හිතමු මේ වගේ ටෙක්ස්ට් එකක් අපිට හම්බ වෙනවා කියලා අවුට්පුට් එක විදියට. දැන් මං ඉන්පුට් එක වෙනස් කරන්න යන්නේ. මං අර ටෙක්ස්ට් එකටම පිටිපස්සෙන් දාලා තියෙන එක්ස්ක්ලමේෂන් මාක් එකක්. එතකොට මේව හැෂ් කරාම එන අවුට්පුට් එක අර කලින් ආපු හැෂ් අවුට්පුට් එකේ ළඟින්වත් යන්නේ නැහැ. ඒක තමයි මම අර කිව්වේ ඉන්පුට් එකේ අපි කරන පොඩි වෙනස්කමත් අවුට්පුට් එකට ලොකුවට බලපාන්න ඕනේ. ඒ වගේම දැන් මේක රිවර්ස් කරන්න යන්නේ. අවුට්පුට් ටෙක්ස්ට් එකක් අරගෙන මම ආයි හැෂ් කරලා බලනවා මට ඉන්පුට් එක ලැබෙනවද කියලා. මේක ලැබෙන්නේ නැහැ. මේක තමයි අපි අංක තාක්ෂණයට පාවිච්චි කරන පූරණය කියන කොටසේ වැදගත්කම. බොබ්ට ඕනේ නම් එයාව සත්‍යාපනය කරලා ඇලිස්ට පණිවිඩයක් යවන්න බොබ් කරන පළවෙනි දේ තමයි මැසේජ් එක හැෂ් කරන එක. එතකොට I love you කියන මැසේජ් එක හැෂ් කරාම අපි හිතමු මේ වගේ අවුට්පුට් එකක් එනවා කියලා. දැන් මතකනේ මේ අවුට්පුට් එකෙන් ආයි ඉන්පුට් ටෙක්ස්ට් එක. එහෙම නැත්නම් I love you කියන ටෙක්ස්ට් එක අරගන්න කිසිම තැනක උවමනාවක් වෙන්නේ නැහැ. හරි. දැන් අපේ හැෂ් අවුට්පුට් එක අරගෙන බොබ් කරන්නේ එයාගේ පෞද්ගලික යතුරෙන් গুপ্ত ඝේදනය කරන එක. හොඳට මතක තියාගන්න බොබ් එයාගේ පෞද්ගලික යතුරෙන් গুপ্ত ඝේදනය කරන්නේ. গুপ্ত ඝේදනය කරාට පස්සේ අලුත් ටෙක්ස්ට් එකක් හැදෙන්නේ. එතකොට ඕන්නම් මේ අලුත් ටෙක්ස්ට් එක එහෙම නැත්නම් গুপ্ত ඝේදනය වෙච්ච හැෂ් අවුට්පුට් එක බොබ්ගේ පොදු යතුරින් গুপ্ত විකේතනය කරන්න පුළුවන්. මොකද මේ හැෂ් කරා නෙමෙයි දෙවෙනියට අපි කරේ গুপ্ত ඝේදනයක්. গুপ্ত ඝේදනයක් කරොත් গুপ্ত විකේතනයක් කරන්නත් පුළුවන්. හැබැයි මෙතනදී গুপ্ত විකේතනය කරන්නේ නැහැ. බොබ් එයාගේ පෞද්ගලික යතුරින් හැෂ් අවුට්පුට් එක গুপ্ত ඝේදනය කරනවා විතරයි. ඒ වගේම গুপ্ত ඝේදනය කරපු හැෂ් අවුට්පුට් එකට තමයි අපි මේ අංක තත්සන කියලා කියන්නේ. නැත්තම් ඩිජිටල් සිග්නේචර් කියන්නේ මෙන්න මෙයාට. දැන් බොබ් කරන්නේ අංක තත්සනත් එක්ක එයාගේ ඔරිජිනල් මැසේජ් එක මෙන්න මේ දෙකම එකතු කරලා තමයි ඇලිස්ට මැසේජ් එක යවන්නේ. එතකොට ඇලිස්ට හම්බ වෙන්නේ බොබ් එවපු අංක තත්සනයි බොබ් එවපු ඔරිජිනල් මැසේජ් එක කියන දෙකම. ඊළඟ වැදගත් වැඩේ තමයි ඇලිස් කොහොමද මේකෙන් සත්‍යාපනය කරන්නේ මේ ඉන්නේ බොබ්මයි කියලා. එහෙම නැත්නම් පණිවිඩේ එව්වේ මේ රියල් බොබ්මයි ජෙනුයින් බොබ්මයි කියලා ඇලිස් තහවුරු කරගන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් ඔතෙන්ටිකේෂන් පාර්ට් එක. මේක බොහොම සරල වැඩක්. දැන් ඇලිස්ට පණිවිඩය හම්බ වෙලා තියෙන්නේ. මේ පණිවිඩය තුල තියෙනවා බොබ් එව්ව ඔරිජිනල් මැසේජ් එකයි බොබ් එවපු අංක තත්සනයි. රයිට්. මෙතනදී ඇලිස් කරන පළවෙනි දේ තමයි බොබ් එවපු ඔරිජිනල් මැසේජ් එක. එහෙම නැත්නම් I love you කියන ටෙක්ස්ට් එක හැෂ් කරගන්න එක. දැන් අපි දන්නවා එකම ටෙක්ස්ට් එකට එන්න ඕනේ එකම අවුට්පුට් එක. ඒ කියන්නේ මේ I love you කියන ටෙක්ස්ට් එක බොබ් හැෂ් කරත් ඇලිස් හැෂ් කරත් එකම අවුට්පුට් එක එන්න ඕනේ. රයිට්. අපි හිතමු මේ වගේ අවුට්පුට් එකක් ආවා. ඊළඟට ඇලිස් කරන අනිත් වැඩේ තමයි බොබ් එවපු අංක තත්සන බොබ්ගේ පොදු යතුරෙන් গুপ্ত විකේතනය කරගන්න එක. එතකොට අපි දන්නවා අංක තත්සන හැදුවේ බොබ් එයාගේ පෞද්ගලික යතුරෙන් গুপ্ত ඝේදනය කරලා. ඒ වැඩේ සාර්ථකයි නම් ඇලිස්ට පුළුවන් වෙන්න ඕනේ බොබ්ගේ පොදු යතුරෙන් මේ අංක තත්සන গুপ্ত විකේතනය කරන්න. ඒ වගේම මේ අංක තත්සන গুপ্ত විකේතනය කරාම හැදෙන්නේ බොබ් හදාගත්ත හැෂ් අවුට්පුට් එක. දැන් ඇලිස්ට මේක චෙක් කරන්න පුළුවන්. ඇලිස් එයාගේ අන්තයේදී හදාගත්ත හැෂ් අවුට්පුට් එකයි බොබ් එවපු අංක තත්සනෙන් හැදිච්ච හැෂ් අවුට්පුට් එකයි මේ දෙන්න සමානයි නම් ඇලිස්ට තේරුම් ගන්න පුළුවන්
මේ ජෙනුයින් බොබ්ම තමයි පණිවිඩය එවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක ඇලිස් හඳුනගන්න තේරුම් ගන්න අවස්ථා දෙකක් තියෙනවා. බොබ්ගේ පොදු යතුරෙන් අංකිතක්ෂණ සාර්ථකව ගුප්ත විකේතනය වීම සහ බොබ් එවපු අංකිතක්ෂණයේ තියෙන හැෂ් අවුට්පුට් එකයි ඇලිස් හදාගත්ත හැෂ් අවුට්පුට් එකයි දෙන්න සමාන වීම. එතකොට මෙන්න මේ විදිහට තමයි අංකිතක්ෂණයෙන් පණිවිඩය එවන තැනැත්තාව සත්‍යාපනය කරන්නේ.